මේ රටේ ජාතික අධ්‍යාපන ආයතනය පිහිටවලා තියෙන්නේ මේ රටේ අධ්‍යාපනය සකසන්න. හැබැයි එතකොට එතන ඉන්න ඕන මේ රටේ වගකිය යුතු අධ්‍යාපන විශේෂඥයින්. නමුත් ප්‍රමාණිකූලව ජාතික අධ්‍යාපන ආයතනයේ ටිකෙන් ටික මුස්ලිම්කරණය කරමින් පවතිනවා. එහි උපාධි ගුරුවරුන්ට උපාධි ලබා දීම, පශ්චාත් උපාධි, ඩිප්ලෝමා ආදී කටයුතු සිද්ධ කරමින් තියෙනවා. එතකොට මේ ඩිප්ලෝමා ආදී පශ්චාත් උපාධි ආදී මේ දේවල් වලට සම්බන්ධීකරණය කිරීමේදී ඒ ආයතනය තුළ ඉන්න මුස්ලිම් ක්‍රියාදරයෙක් මේ වන විට අන්තවාදීව ක්‍රියා කරමින් පවතිනවා. අපිට ගැටලුවක් තියෙනවා ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රධාන අධ්‍යක්ෂිකාවට මේවා පේන්නේ නැද්ද? එහෙම නැත්නම් දැකලා නොදැක්කාසේ අහක බලාගෙන ඉන්නවද කියලා. පසුගිය දවසේ එවැනි උපාධි ඩිප්ලෝමා පාඨමාලාවක ආරම්භයක් වුණා. ඒ අවස්ථාවට සහභාගී වෙච්ච අයගෙන් බහුතරය මුස්ලිම් දරුවන්, එහෙම නැත්නම් මුස්ලිම් ගුරුවරුන්. මේ විදියට ආයතන ගණනාවක එක පැත්තකින් නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නිලතලවලට මේ විදියටම මුස්ලිම් අය පත් කරමින් තිබෙනවා. ඔබට මතක ඇති සහරාන් ත්‍රස්තවාදීව අත්අඩංගුවට ගන්න කියලා CID එකෙන් ෆයිල් එකක් යවුවම අවුරුදු 3ක් තිස්සේ ෆයිල් එක හංගන් හිටියේ රිෂාඩ් බදුරුදීන්ට සම්බන්ධ මුස්ලිම් නීතිඥවරයෙක්, එහෙම නැත්නම් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධරයෙක්. එතකොට මේ අය සැලසුම් සහගතව ජාතික අධ්‍යාපන ආයතනයටත් අද රිංගලා එතන ගුරුවරු විශාල ප්‍රමාණයක් ඉන්නවා පුහුණුව ලැබමින් සහ කටයුතු කරමින් පුහුණු දෙමින්. මේ පුහුණු දෙමින් කරන කටයුතු කරන ගුරුවරු අතරේ මුස්ලිම් ජාතිකයන් සහ දෙමළ ජාතිකයන් බවට පත් වෙලා තියෙනවා. අපි ඔවුන් දෙමළ හෝ මුස්ලිම් කෙනෙක් යම් තැනකට එනවට අපි විරුද්ධ නැහැ. හැබැයි යම් ආයතනයක් අන්තවාදීව ක්‍රමානුකූලව සහ මුලින්ම ආක්‍රමණය කරනවා නම් ඒකට ඉඩ දෙන්න බෑ. මොකද මේ රටේ අධ්‍යාපනයේ ප්‍රධාන ජීවනාලිය වෙන්නේ අධ්‍යාපන ආයතනය. ඒක තමයි ප්‍රතිපත්ති හදන්නේ, ගුරුවරුන්ට මග කියන්නේ. එතන වැරදි පුජ්‍යලයෝ වැඩියෙන් එන්න මේ අධ්‍යාපනය කොයිබටද යන්න කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා.